all in one with නිර්මාන් මගේ channel එකට සියලුම දෙනා අයිබෝන් කියලා පිළිගන්න. ඔන්න බදුල්ලට ආපු ගමනේ අපි ආවා දුම්හිඳ ඇල්ල බලන්න. ඊටාම ලස්සන සුන්දර දිය ඇල්ලක්. අපි යන් ගිහිල්ලා දුම්හිඳ ගැන කතා කරමු. මෙන්න මෙතනින් තමයි දුම්හිඳ ඇල්ල බලන්න ඇතුල් වෙන්නේ. මයංගන පාරේ තමයි තියන්නේ දුම්හිඳ ඇල්ල. බදුල්ලේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර එන්න ඕනේ මෙතෙන්ට. කඩවල් තියෙන එක පෙළට දැන් ඉස්සරින් වගේ නෙවෙයි මේ පාරවල් ගොඩක් දුරට හැදිලා තියන්නේ. එන කොන්ක්‍රීට් දාලා පාරවල් හදලා තියන්නේ. කඩවල් තියෙන හැමතැනම දෙපැත්තෙම. මොනවද මේ හදන්නේ? සම්බුද්ධිය නෑ මාත්‍ර. එහෙම. මගේ තියෙනවා යන්න කන්න. හරි. අපි ළඟ තාම නෑ. හරි. හරි. යාළුවෙක් ඉන්න. බය වෙලා ඉන්නේ යාළුවා. කොහොමද? බඩේරිඟු දැම්මේ. තාම හරි නැද්ද? තාම නෑ දැන් තමයි දාන්නේ. දැන්ද දාන්න යන්නේ. හරි එහෙනම් එන ගමන් එන්න. හරි. කවුන්ටරේ ඉස්සරහින් තියන්නේ මේ තියෙන ටිකට් කවුන්ටරේ. ඉතින් ටිකට් එකක් ගන්න ඕනේ දුම්හිඳ ඇල්ල බලන්න. කීයද ටිකට් එක? 70. මේ තියෙන ටිකට් එක රුපියල් 70 එක ටිකට් එකක්. යන් බලන්න ඉස්සරහට. දැන් වෙලාව උදේ 8:00 විතර ඇති. මේ තාම මේ කඩවල වැඩ පටන් ගන්නවා මේගොල්ලෝ. කොහොමද? මොනවද තියන්නේ මේ රොටි තියනවද? රොටි ලුණු මිරිසුයි. දෙන්නකෝ අපිට රොටි. රොටි ගත්තා ගන්න. ලුණු මිරිසුයි පොල් රොටි. කාලි වල දුන්නේ ආයි. දැන් භාගයක් විතර දුර ඇවිල්ලා තියන්නේ. දුම්හිඳ ඇල්ලේ සද්ද ඇහෙනවා. මේ අපි යන් උඩට බලන්න තව ටිකක් දුර තියෙනවා. මොන පේනවා දුම්හිඳ ඇල්ල. තවත් මීටර 50ක් විතර යන්න තියෙනවා. යන් පල්ලෙහාට බලන්න.
අමාරුද? වහින්ටරම් පුළුවන්. මෙන්න තියෙනවා දුම්හිඳ ඇල්ල සොබහදාමය මැවූ තවත් අපූර්වතම කතාවක්. මයංගනේ පාරේ එන්ට්‍රන්ස් එකේ ඉඳලා මෙතෙන්ට කිලෝමීටර් 1කමාරක් විතර දුර ආවා. දුම්හිඳ ඇල්ලේ උස මීටර් 64යි අඩි 210ක් වෙනවා. මේ විදිහට මේ කඩා හැලෙන්නේ බදුලුවය. බදුලුවය තමයි මෙතනින් දුම්හිඳ ඇල්ල මේ විදිහට නිර්මාණය කරන්නේ. මේ අඳු මුදුනින් වැටෙන මේ ජලකඳ මේ ගල් වල හැපිලා පල්ලෙහාට වැටෙනවා මීදුමක් විදිහට. අන්න ඒකින්ද තමයි මේ ඇල්ලට දුම්හිඳ ඇල්ල කියලා කියන්නේ. ඉදුම මට සිරිහෙන් රඟ සැලේ ඔකේ දුම්හිඳ ඇල්ලේ මෙතන පල්ලෙහාටම ආවා. හැබැයි මෙතෙන්ට එන එක නම් ආරක්ෂිත නැහැ. බොහොම කල්පනාවෙන් බලාගෙන එන්න ඕනේ. දැන් පේනවා ලස්සනට. හරිම ලස්සන සුන්දර පරිසරයක්. බදුලුවේ තමයි මම ඉස්සරින් කිව්වා වගේම මේ විදිහට මේ කඩාගෙන වැටෙන්නේ මෙතනින් පල්ලෙහාට. දුම්හිඳ ඇල්ල මම ඉස්සරින් කිව්වා වගේම සබහාදහම විසින් මවපු අපූර්වතම තාම ලස්සන නිර්මාණයක්. මේ අවට වටපිටාව පරිසරය ගොඩාක් ලස්සනයි. ආරාධනා කරන ඔබටත් එන්න මේ දුම්හිඳ ඇල්ල බලන්න කියලා. ඒ වගේම තවත් කරුණක් මතක් කරන්න කැමතියි. ඔබ අරන් එන පොලිතින් බෝතල් බෑග් අපද්‍රව්‍ය සියලුම දේ ආපහු රැගෙන යන්න මේ පරිසරයට එකතු කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. නැවතත් වැඩසටහනකින් එනතුරු සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා කියලා ආදරෙන් මතක් කරනවා. ස්තුතියි.